Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලට ගෙනාව විනාඩි 5න් හදා ගන්න පුළුවන් පෝෂ්‍යදායි රසම රස egg sandwich එකක්. අපි බලමු කොහොමද මේ සෑන්ඩ්විච් එක හදාගන්නේ කියලා. මුලින්ම මම තඹපු බිත්තර දෙකක් මේ විදිහට පොඩි කරගන්නවා. දැන් මේ විදිහට හොඳට පොඩි කරගන්න. මම පොඩි කරගත්ත බිත්තර වලට චොප් කරගත්ත ලූණුයි, අමු මිරිස්සුයි, තව මේකට බටරුයි, මයොනයිස් සෝසුයි එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩුයි ලුණුයි එකතු කරගමු. මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගමු. දැන් මම පාන් පෙති වලට හදාගත්ත බිත්තර මිශ්‍රණය මේස හැන්දකින් මේ විදිහට ගා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට වාටි ටික කපා ගමු. දැන් මම සෑන්ඩ්විච් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදාගත්ත සෑන්ඩ්විච් එක. ඔයාලත් ගෙදරදී try කරලා බලන්න. වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.